Vinny Production. ටීචර් කියන විදියට ජපානුත් ලංකාවට බොම්බ දාලා නේ බා. ටීචර්ගේ බොරු වෙන්නේ නැති බං මං නම් හිතන්නේ. බොරු වෙන්නේ. මොකද්ද පුතාර ජපාන් බෝම්බ කතාවක් කිව්වේ? නෑ ගුණේ අංකල්. මෙයා පිටිහාසෙ ටීචර් කිව්වනේ ලංකාවට ඒ කාලේ ජපාන් බෝම්බ දැම්මා කියලා. උඹලගේ ටීචර් දන්නවා අම්මගේ මම ඒ තැන හිටියානේ මා පුතේ. ජපාන්ලු ගහද්දි මම හිටියා. ඕක කොයි විදිහට නෙමෙයි උනේ. ටීචර්ලා දන්නේ නැහැ. ටීචර්ලා දන්නේ පොත්වල තියෙන දේවල් විතරයි. එදා ජපාන ආපු වෙලාවේ ගමේම හිටපු මිනිස්සු යන්න ගියා. ඒ වුණාට එතන හිටියේ කවුද? මේ ගුණේ විතරයි. එදා ජපාන ප්ලේන් එකේ එද්දි බෝම්බ දාන්න එනකොට ජපාන මෙහෙම එනවා. ප්ලේන් එකේ එනවා. මම නැග්ග පුතේ පොල් ගහේ කරටිය. නැගලා ඉන්නකොට ජපාන ආව ප්ලේන් එකේ. පයිලට් ලං වෙද්දිම එරියා කන්නට තබක් ගාලා බිම. වැටෙනකොට පයිලට් බුදු අම්මෝ කිව්වා. බුදු අම්මෝ කිය සිංහලෙන් අංකල්. ජපාන් භාෂාවෙන් කිව්වේ. මම මොකද ජපාන් භාෂාව දන්නේ නැතු මේ? ඈ අංකල් ඉස්කෝලේ යන පරක් වෙනවා වෙලාව ගිහිල්ලා මේ කියන්න. පුතා මේ පල් ආ කොයියා උදේ වණු පිට කලිතම එයා කොයි කරෙද්දක්වත් නැහනේ. අම්මා පල්ලා මේක නම් හරියන්නේ නැහැ. යකෝ ගමක කලිසමක් තියාගන්න දෙන්නේ නැහැ. දුමක් තියාගන්න දෙන්නේ නැහැ. පුදුම මිනිස්සුනේ යකෝ මේකින්නේ. මම දන්නවා ඉතින් කවුද කියලා ආලපාල හෙන්න තමයි කියන්නේ මම ඔක්කොටම. පරණ රෙදි ඉතින් ඒ වුණාට ඉතින් පරණයි කියලා අරන් යන්න ඕනේ නැහැ නේ. ඔච්චර නඳින්නත් තිබ්බේ. බල්ලු. එයි මල්ලි. එයි යන්න. ගුණේ අංග. අන්න උදේ වණුපු රෙදි ටික නැහනේ හැන්දෑවෙද්දි වැලේ. උඩෝ නූල් පොටක් හුලංග කුඩොන්ට වයින්න එපා. හුලං සැරට උතුරු මැද සබරගමු හැටන් හැම තැනම හුලඟ තියෙනවා. හුලඟ තමා කේස් එක. ඔයා දන්නේ මල්ලි ඊයේ අපේ ගේ ගාවට මේ ළඟ පොල් ගහ මෙහෙම නැවුනේ. නැවෙනilla පක් ගාලා දැන් මත කඩාගත්ත තැඹිලි ගෙඩි. මාර හුලඟ මල්ලි තියෙන්නේ. ඔයා රෙද්දක් ගැන කියනවා. සරමක්වත් එඳන් ඉන්න බෑනේ මයි පුතේ මේ දවස්. මට තේරෙනවා හුලඟ කොච්චර සැරයිද කියලා දැන්. ඔව්. ඔකේ සෝට මේ වැලේ තිබ්බේ. හුලඟට යන්න ඇත්තේ ගිහිල්ලා ඇන්දෙන්න ඇත්තේ. ඔව් හුලඟ. අපි එන්න. පට්ටසිරි බස් එක මාර හැප්පිලා තියෙන්නේ. කුඩු වෙලා ගන්න දෙයක් නැහැ. හැප්පිලා දෙන්නේ. මොකද්ද මල්ලි බලන්නේ? ඇයි මේ බස් දෙක හැප්පිච්ච එක? ඔයා දන්නේ නැද්ද? බස් දෙක කුඩේ කුඩුනේ මේ බලන්නකො. ඔයා ඕකේ දන්නේ ඔය හැප්පිච්ච එක විතරනේ. ඔය පේන දේ විතරනේ ඔයා දන්නේ. ඔයා දන්නේ නැහනේ. නිලෙම් මාමත් ඔය බස් එකේ හිටියා හැප්පිච්ච වෙලාවේ. නිලමේ මාමා? නිලෙම් මාමා. මේ අපේ ගමේ නිලමේ මාමා? නිලමේ. අමාරුයි මොන්ටම. මල්ලි නිලමේ මාමා. නාකිය අර බුතිනේ. බුති මතේ ඉඳලා බුති මිනිහා වැදිච්ච වැදිල්ලට නාකියගේ දත් පැනලා තිප්පේ දත් දෙක ඒ දෙකම වැටිලා මේ මෙතනින් අත මෙතනින් කපලා කකුල මෙතනින් කපලා අර ආයිති වැදිච්ච ආයිති ගණ්ඩ දෙන්නේ නැහැ මල්ලි. කළු බෝවිල ආයි නිලමේ නෑ මං කිය අර හරියට දුනෝ මැරනවා ඒකයි අපි යන මල්ලි. එක්කයකෝ බොරු කියනවා කියලා ඔහොමත් කියනවා. මේ හොඳට ඉන්න මිනිස්සු මරන්න හදනවා. ගුණේ මාමා. ඔයා හම්බෙන්න එක කියලා හිටියේ. මොකද අර ගම්පුරා පචගුණේ කියනවා කියලා කියන්නේ? ඔව් මම. නෑ මම ඔයාද කියන්න දන්නේ නෑ. මම ඉතින් හොයනවා ඉතින්. කවුද මේ අපේ ගුණේ මාමට එහෙම කතා කරන්නේ? අපේ ගම එහෙම ඉතින් කවුද? හැබැයි ඕක මේ මම නම් හරියටම සම්බන්ධව දන්නේ නෑ. අපේ මේ සමන්තයා ඉතින් ගමේ ගොඩ ඇවිදලා ඕක නම් දන්නවා මිනිහා ඇවිදින එකනේ. සමන්තයා? ඔව්. බලමු පොඩ කතා කරලා බලමු. ඕක එහෙම නිකම් මේ දෙයක් කටින් එළියට ගන්න බෑ මේ ගුණේ මාමා. දෙකරින් හරි මන්ත ඒක කරන් දෙන්න කතා කරා. ඒක කරන් දෙන්න. අරන් දෙන්න. ඒක අරන් දෙන්න. සමන්ත. ඔව්. වරින් තේක බොන්න. සල්ලි නෑ බා. සල්ලියෝ නෑ බා. මේ මාමා අරන් දෙනවා. ගුණේ මාමා. ගුණේ කිව්වේ? ගුණේ මාමා පච ගුණේ මාමා. පච ගුණේ.